ආයිබුවන් ලංකාවාසී ලෝකවාසී සියලුම දරුවන්ට ඔබට සුබම සුබ ලෝක ළමා දිනයකට සුබ පැතුම් ගේනවා. මම මුලින්ම විශේෂයෙන් මම මේ වගේ වීඩියෝ එකක් කරලා ඔබව අමතන්න තීරණය කළේ ලෝක ළමා දිනේ ඔක්තෝබර් 1 වෙනිදාද නැත්නම් වෙන දිනද කියලා ළමයි මගෙමුත් අහලා තියෙනවා. සර් ඇයි මේ දිනේ මොන හරි වෙනසක් තියෙනවද කියලා. මම එතකොට හොයලා බලපුවාම ළමුත් හොයලා බලනෝනේ වනේ බලපුවාම අපිට තේරෙනවා ලෝකේ එක එක රටවල් ළමා දින එක එක දවස්වල සමරනවා. ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දිනේ විදිහට සමරන්න ලෝකේ පටන් ගත්ත එක්සත් ජාතීන් සංවිධානයේ 1955 දී 1955 තමයි ඔක්තෝබර් 1 වෙනිදා ලෝකෙම එකතු වෙලා ලෝක ළමා දිනයක් ජාත්‍යන්තර ළමා දිනයක් විශ්ව ළමා දිනයක් සැමරුවේ. එතකොට ඒකට ප්‍රධාන වශයෙන් හේතු වුණේ ලෝක යුද්ධයෙන් පස්සේ කොහොමත් ඕනෑම යුද්ධයකින් ඕනෑම සමාජ ව්‍යසනයකින් දැඩි ලෙස අසරණ භාවයට පත් වෙන්නේ ළමයි. ඒතර මේ ළමයි සඳහායි අසරණ වෙච්ච ළමයි සඳහා මොනවා හරි වැඩපිළිවෙලක් ඕනේ කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණය කළා තමයි මේ 1955 දී ඔක්තෝබර් මාසේ 1 වෙනිදා ලෝකෙම එකතු වෙලා ළමා දිනයක් සැමරුවේ. ඊට පස්සේ ඒක දැන් ලෝකයේ පහසුව සඳහා දැන් නොවැම්බර් 20 තමයි ලෝකේ බහුතරයක් රටවල් ළමා දිනය සමරන්නේ. අපි ඔක්තෝබර් 1 වෙනිදා ළමා දිනේ සමරනවා. ඊටාම හොඳ දවසක්. මොකද අපි පටන් ගන්නේ කියවීමේ මාසේ. දැන් ඉවර වෙනවා සාහිත්‍ය මාසේ, පටන් ගන්නවා කියවීමේ මාසේ. සාහිත්‍ය මාසේ පොත්පත් ගන්නවා. දැන් ඕන කියවන්න පටන් ගන්නවා. ඉතින් මේකල වැඩිම ලෝකේ කියවන්නේ ළමයිනේ. මොකද ළමයිගේ අනාගතය ගොඩනගන්න මේ කියවීම නිසා සම්පූර්ණ මිනිසෙක් කරනවා කියන කතන්දරයේදී අපිට කියවීම තුළ ලොකු දේවල් කළ හැකි වෙනවා. ඉතින් දැන් ළමයින්ට මට දෙන්න තියෙන පණිවිඩේ අද ළමා දිනේ විතරද? අද ළමා දිනේ විතරක් නෙවෙයි, අද ලෝක වැඩිහිටි දිනයත් අදටමයි දෙන්නේ. ඒතර ඇයි මේ ලෝකයේ එහෙම කතන්දරයකට එන්නේ? මොකද ළමා දිනයයි වැඩිහිටි දිනයයි ඒකට එකතු කරලා තියෙන්නේ. ඒතර ඒක අපි පොඩ්ඩක් විමසලා බැලුවොත් සරල කතාවයි තියෙන්නේ. සරල කතාවයි අපිට පේනවා සෑම ළමෙක්ම අනාගතයේ වැඩිහිටියෙක්. දැන් ඉන්න සෑම වැඩිහිටියෙක්ම අතීතේ ළමේ. ඒතර මේක එක ඒකාබද්ධ වෙච්ච තත්ත්වයක්. ළමයා කියන්නේ අවුරුදු 18ට අඩු මිනිස්සෙක්. ඒතර වැඩිහිටියා කියන්නේ දැන් ලෝකෙ පිළිගැනීම අවුරුදු 60 කියනවා 65 කියනවා කොහමරි ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්. ඒතර ඒ අතරමැද තව ඉන්නවා පිරිසක්. තරුණ පිරිසක් ඉන්නවා. ඒ තරුණ පිරිසට දෙපැත්තෙන් තමයි ඉන්නේ මේ ළමයා සහ වැඩිහිටියා. මේ තරුණ පරම්පරාවට දැන් තියෙනවා වගකීම් දෙකක්. මොකද එක පැත්තට ළමයා රකින්න වෙනවා, අනිත් පැත්තට වැඩිහිටියෝ රකින්න ඕනේ. ඒ පිළිබඳව මතයක් දීමත් මම හිතනවා මේ ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය එක දවසක ගැනීමේ අරමුණ වෙනවා කියලා. අනිත් පැත්තට ළමයින්ට පැහැදිලි වෙන්න ඕනේ දැන් ඉස්සරහට එන්නේ මොකද්ද? ඉස්සරහට එන්නේ ඔබට තරුණ විය. ඊට පස්සේ එන්නේ මොකද්ද? වැඩිහිටි විය. මේ තරුණ වියේදී ඔබට අනිවාර්යෙන් ගෙවන්න වෙන ජීවිත පහක් තියෙනවා. ඒ තමයි පෞද්ගලික ජීවිතය, රැකියා ජීවිතය, ඒ වගේම සමාජීය ජීවිතය, ඊළඟට පෞල් ජීවිතය සහ ආධ්‍යාත්මික ජීවිතය. ඒ කියන්නේ ලෝකෝත්තර ජීවිතය. ඔක දෙකට කැඩුවොත් අර හතරම අයිති වෙනවා ලෞකික ජීවිතයට, අනිත් පැත්තට එනවා ලෝකෝත්තර ජීවිතය. එහෙනම් මේ දරුවන්ගෙන් මේ ලෝකෙම බලාපොරොත්තු වෙන්නේ ඔබේ අනාගතය සාර්ථක කරන එක, සුරක්ෂිත කරන එක. එහෙනම් මේ අනාගතය සුරක්ෂිත කරද්දී ඔබ ගොඩනගා ගන්න ඕනේ නම් ප්‍රධාන වශයෙන් ලෝක දෙකක්. ඒකට අවශ්‍ය හදනම අපි හදන්න ඕනේ. එහෙනම් වැඩිහිටියෝ දෙමව්පියෝ ඔබට රැකවරණය දෙන්න ඕනේ. ඒ රැකවරණය තුල ප්‍රධාන කරුණු තුනක් ඉටු වෙන්න ඕනේ. මොකද්ද? ආදරයයි, ආරක්ෂාවයි, අවධානයයි. මේ දෙමාපියෝ වැඩිහිටියෝ ඔක්කොම එකතු වෙලා දරුවන්ගේ ආරක්ෂාවයි, ආදරයයි, අවධානයයි රැක්කොත්, ඒ කියන්නේ රැකවරණය ලබා දුන්නොත් අපිට ඇත්තරම රටට දැයට වැඩදායි දරුවෝ බිහි කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් ඔබ මේ ආදරය, ආරක්ෂාව, අවධානය තුල ඔබේ ලෞකික ජීවිතය වගේම ලෝකෝත්තර ජීවිතය සාර්ථක කර ගැනීමට කටයුතු කරන්න කියලා මම ඊටාම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඔබ සැමටම සුබම සුබ ලෝක ළමා දිනයක් වේවා. ජීවිතයෙන් වටින ජීවිතය කියා දෙන ව්‍යාපාර අධ්‍යයනය ආචාර්ය ආනන්ද ජයතිලක, Business Studies, The First මහනුවර.